දෙසැම්බර් මාසය කියන්නේ සීතල ටිකෙන් ටික දැනෙන නත්තල් අසිරිය විඳින්න පුළුවන් මාසයක්. ජේසු බිලින්දාගේ උපත සිදුවුණු අසිරිමත් නත්තල් දිනය කතෝලික ජනතාවට විශේෂ දවසක්. නත්තල් කාලෙට නත්තලේ සාමය සතුට ගැන ඔවුන් නත්තල් කැරොල් ගී ගායනා කරනවා අපිට අහන්න පුළුවන්. එයාල මේ නත්තල් කැරොල් ගී ගායනා කරන්නේ දේවස්ථානවල ඉදිරිපිට හෝ රථයක නැගී නගරවල සංචාරය කරමින්. විවිධ වර්ණයෙන් යුතු පහන්, බකට්, මල් වර්ග අතේ තියාගෙන තමයි මේවා ගායනා කරන්නේ. නත්තල් කැරොල් ගීත මුලින්ම ආරම්භ වුණේ 4 වෙනි සතවර්ෂයේදී රෝමයේදී. ඒ කාලේ ලතින් භාෂාවෙන් ලියවුණු දේව භක්ති ගායනා රෝමයේ දේවස්ථානවල ගායනා කරලා තියෙනවා. මේ ගීත මුල් කාලෙදී නම් ලියවුණේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ කාලේ කැරොල් ගීත කණ්ඩායම් ගෙයින්ගෙට ගිහිල්ලා මේවා ගායනා කරලා තියෙනවා. අද අපිට අහන්න ලැබෙන නත්තල් කැරොල් ගී ආරම්භ වුණේ මෙන්න මේ විදිහට. ශ්‍රී ලංකාවේ කැරොල් ගීත ඉතිහාසය ගැන කතා කරනකොට ලන්දේසි කාලය අමතක කරන්න බැහැ. කිතුණු ගීය පිබිදීම ඇති වුණේ ජෝසප් වාස්පියතුමා නිසා. එතුමා කිතුණු ආගම ආරක්ෂා කරගන්න කටයුතු කළා. උන්වහන්සේගෙන් පස්සේ කිතුණු ගී ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමන් කටයුතු කළා. එදැයින් පස්සේ තමයි නත්තල් ගී සිංහලෙන්ද රචනා වෙන්න පටන් ගත්තේ. ඉතින් පොඩිත්තනේ මෙන්න මේ විදියට තමයි නත්තල් කාලේ ගායනා කරන නත්තල් කැරොල් ගීත ඉපදුනේ. ඉතින් ඔයාලත් නත්තල් කාලෙට මේ නත්තල් කැරොල් ගී ගායනා කරලා බලන්න. ලබන සතියේ අපි අලුත් වීඩියෝවකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.